මෙහෙම හදලා බලන්නකෝ රස. මේ රසට නම් ඕනම කෙනෙක් පිස්සු වැටෙනවා. මේක තමයි බටු මෝජු හදන රසම විදිහ. මේක පුදුම රසක් තියෙන්නේ. එන්න අපි හදමු එහෙනම්. බටු තෝරගන්නකොට මෙන්න මේ જાතියේ බටුම තෝරගන්න. මේ බටු තමයි රස වැඩි. ඒ වගේම අලුත් බටු ගන්න ඕන. බටු ගෙඩිය කපා ගන්න ඕන මෙන්න මේ විදිහට. බටු කපන විදිහ අනුවත් බටු මෝජුවේ රස වෙනස් වෙනවා. මේ බලන්න මෙන්න මේ විදිහට කෑලි හිටින තමයි අපි කපා ගන්න ඕන. අපි අද බටු ග්‍රෑම් 750කින් වගේ තමයි මේ හදන්නේ. වැඩියෙන් බටු මෝජු හදන වෙලාවට බටු කපනකොට ඒ කපන කෑලි වලට කහ පොඩ්ඩක් දාලා කලවම් කරගන්න. එහෙම දාපුවාම බටු කෑලි වල කහට පිපෙන්නේ නැහැ. පොඩ්ඩක් කරන් ඉක්මනට හදන නිසා තමයි අද අපි මේකට කහ දාගන්නේ නැත්තේ. තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් බටු බෙද ගන්න ඇති වෙන්න වැඩිපුර දාගන්න. ඒ ටික රත් වෙනකොට කපාගත්තු බටු ටික දාගන්න. ලිපේ ගින්දර සැර ගොඩාක් වැඩි කරගන්නේ නැතිව සාමාන්‍ය ගින්දරක තමයි බෙද ගන්න ඕන. එතකොට තමයි බටු ටික හරි පදමට බෙදෙන්නේ. බටු ටික බෙදෙන කල් ලුණු ග්‍රෑම් 500ක් වගේ අරන් මෙන්න මේ විදිහට කපාගමු. බටු මෝජුව රස වෙන්න බටුත් එක්ක හරියට ලුණුත් තියෙන්න ඕන. මෙන්න මේ වගේ රන්වන් පාටට එනකොට තමයි බටු ටික බා ගන්න ඕන. මේක මේ විදිහටම හදා ගන්න ඕන. හරිද? එතකොට තමයි මේකේ හරිම රස එන්නේ. බටු ටික බෙදගෙන ඉවරුනහම ලුණු ටික බෙද ගන්න ඕන. ලුණු ටිකත් මෙන්න මේ වගේ රන්වන් පාට එනකල් හොඳට බෙද ගන්න ඕන. එතකොට තමයි මේක රස. ඊළඟට කරපිංච බෙද ගන්න ඕන. කරපිංච ටිකක් වැඩිපුර ගත්තට කමක් නැහැ. ඒ ටික ඉක්මනට බෙදෙන නිසා මෙන්න මේ ගානට එනකොට අරගන්න ඕන. ඔන්න කළු කරගන්න එපා. දැන් අමු මිරිස් ටිකක් අරගෙන ඒක මෙන්න මේ විදිහට පලා ගන්න. මෙහෙම පලාගෙන තමයි අපි මේ ටික බෙද ගන්න ඕන. නැත්තම් මේක පුපුරනවා. අද මම ගත්තේ අමු මිරිස් ටිකයි. ඔයාලට කැමති ප්‍රමාණයක් මේකට දාගන්න පුළුවන්. ඒකත් ගොඩාක් බෙදෙන්න නොදී ඉක්මනින්ම මේ ගානට එනකොට ගන්න ඕන. ඊළඟට තාච්චියට මෙන්න මේ වගේ ප්‍රමාණයක් අර බෙදපු තෙල් වලින්ම අරගන්න. රත් වුණ තෙලට පොඩියට මෙහෙම තලාගත්ත ලොකු සුදු ලුණු ගෙඩියක් දාගන්න ඕන. ඒ ටික මෙහෙම රන්වන් පාටට බෙදෙනකොට ඒකට අපි අර කලින් බෙදගත්ත සේරම දේවල් ටික දාගන්න ඕන. මේ ටික සේරම හොඳට කලවම් කරගන්න ඕන. දැන් මේකට පොල් විනාකිරි මේ සැහැඳි දෙකක් දාගන්න ඕන. ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේ දාගන්න ඕන. මෙහෙම ගම්බිරිස් ටික දාගන්නේ බටු වල එන අමුතු රස නැති වෙන්න. නැතිව සැර වැඩි වෙන්න නෙවෙයි. මේ ටිකත් හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරලා මේකට සීනි ග්‍රෑම් 100ක් වගේ දාගන්න ඕන. ඒකත් හොඳට කලවම් කරගන්න. ඒ වගේම රස අනුව ලුණු දාගන්න ඕන දැන් තමයි. මේ සේරම හොඳට කලවම් කරලා දැන් අපි තක්කාලි සෝස් මිලිලීටර් 50ක් වගේ දාගන්න ඕන. මේ සේරම ටික හොඳට කලවම් කරගන්න. අපි මේ දේවල් කරන්නේ ලිපේ ගින්දර සැර හොඳටම අඩු කරගෙන. හරිද? ඔන්න දැන් අපේ රසම රස බටු මෝජුව හදලා ඉවරයි. බලන්නකෝ මේකේ ලස්සන නේද? මේක ලස්සනයි වගේම පුදුම රසක් තියෙන්නේ. මෙහෙම හදාගත්තම තියාගෙන කන්නත් පුළුවන්. ඔයාලත් හදලා රස කියන්නකෝ. මේක මාරම රසයි. එහෙනම් ගිහින් එන්න.